මචං මේ මම මරු සීන් එකක් දැක්ක මේ Facebook එකේ ඔය උඩට පල්ලෙහාට යනකොට. හාමුදුරු කෙනෙක් කියලා තියෙනවා ලිංගික අධ්‍යාපනය අවශ්‍ය නැහැ කියලා. අපි පොඩ්ඩක් බලලිමුද ඒක? ලිංගික අධ්‍යාපනය අපේ රටේ ජනතාවට අවශ්‍යද? අපේ රටේ ජනතාවට ලිංගික අධ්‍යාපනයක් මං හිතන්නේ අවශ්‍යයි කියලා. මරු කතන්දරේ නේද? ලිංගික අධ්‍යාපනය එපාලු. හැබැයි මචං මට නම් හිතෙන්නේ මේ අපි දකින දේවල් එක්ක ලංකාව වගේ රටකට විශේෂයෙන්ම ලිංගික අධ්‍යාපනය අවශ්‍යයි කියන එක. ඔව් අනිවාර්යයෙන්ම වැඩි ඕනේ නැහැ. ඕක ඉතින් නිවුස් බැලුවාම පේනවනේ. ගොඩක්ම බලන්න ළමා ගැබ් ගැනීම. ඒ කියන්නේ ඔය අඩු වයසෙන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ අවුරුදු 16ට අඩු නම් ඒ 16ක අඩු ගෑන් ළමයෙක් එක්ක ලිංගිකව හැසිරෙනවා කියන්නේ ඒක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක්. ඒ කියන්නේ ඒක ඒගොල්ලන්ට ලිංගිකව හැසිරෙන්න නීතියෙන් තහනම්. හැබැයි ඔයා බලන්න ක්ලිනික් එකකට වගේ ගිහිල්ලා මේ කොළඹ නෙමෙයි ගොඩක්ම කොළඹින් එළියේ අඩු වයසේ ළමයි කොච්චරක් ඉන්නවද කියලා පොලිමේ. ඔව් මෙහෙමයි පසුද ඉතින් මටත් හිතෙන්නේ දැන් අපි මේවා ගැන දැනුමක් තිබ්බනම් හැමෝටම ඔය අනවශ්‍ය ගැප් ගැනීම වගේ දේවල් අපිට අනිවාර්යයෙන් වළක්ව ගන්න තිබ්බනේ. ඔව් අනිවාර්යයෙන්ම තිලන්න. ඕක මෙහෙමනේ කොන්ඩම් එකක් දාන එකනේ. ඕක සරලව ඕක හරි කියලා දෙන්න පුළුවන්නේ. දැන් ඕකවත් දන්නේ නැතිකම හන්දනේ අනවශ්‍ය ගැප් ගැනීම ඇති වෙන්නේ. දැන් ඔය හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ ඒක කියන්නේ මොන පදනමකින්ද කියලා නම් මට අවබෝධයක් නැහැ ඇත්තටම. ඕක වෙන රටවල ඇත්තටම වයසට ගැලපෙන විදිහට උගන්වනවා. ඉතින් ඇත්තටම මම නම් කියන්නේ ලිංගික අධ්‍යාපනය වයසට ගැලපෙන විදිහට උගන්වන්න ඕනේ. මොකද ඕනම ළමයෙක් වැඩි වියටපත් වෙනකොට හැඟීම් ඇති වෙනවා. එතකොට ඒ හැඟීම් සමහර වෙලාවට පාලනය කරගන්න අමාරු වුණාම ඔය වගේ සිද්ධ වෙනවා. ඉතින් එතකොට එයාගේ ඒක ගැන දැනුවත්භාවයක් තිබ්බොත් ඇත්තටම පරිස්සම් වෙන්න පුළුවන්නේ. මෙහෙමයි පසින් මට නම් හිතෙන්නේ දැන් හාමුදුරුවෝ කියන්නේ අපේ ලංකාවේ ඉස්සර ඉඳන්ම අපේ සමාජයට මෙහෙවරක් කරපු මිනිස්සුනේ කට්ටියනේ. ඉතින් මම හිතනවා ප්‍රකාශයක් කරද්දි පොඩ්ඩක් හිතලා බලලා අද සමාජයට ගැලපෙන විදිහට හරියට ප්‍රකාශයක් කරා නම් හොඳයි කියලා. ඔව් ඒක ඇත්ත. මොකද එයාගේ කතාවේ කියනවා ඉස්සර පවුල් වල ළමයි ගොඩක් හැදුවා කියලා. ඒගොල්ලන්ට ওই ප්‍රශ්න තිබ්බේ නැහැ. ඒගොල්ලෝ සભ્યත්වයට වගේ හැංගිලා වගේ කරපු කතාවන්නේ කියන්නේ. එතකොට අද වැඩි ඕනේ නැහැ. ඔයා ඔන්ලයින් සයිට් එකකට ගිහිල්ලා ඔයාට ඕනම විදිහේ ෆෝන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට ඒ සભ્યත්වයේ එදා තිබ්බ විදිහට නෙමෙයි අද තියෙන්නේ. එතකොට අද සම්පූර්ණයෙන්ම වෙනස්. ඔය ඇත්තටම පසින්ද ඉතින් ඔය අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කපල් එකක් පඳුරක් අස්සේ හරි ඉන්නවා නම් එතනට ගිහලා ලැබිලා බලන්නනේ. මං හිතන්නේ ඔය වගේ දේවල් සමාජයේ ඇත්තටම නැති වෙන්න ඕන කියලා. ඒ පඳුර අස්සට ගිහිල්ලා ලැබිලා බලන්නේ උන් මොනවද කරන්න කියලා බලන්න තියෙන කුතුහලයටනේ. ඔව්. දැන් ඔය සෙක්ස් කියන එක ගැනත් අනවශ්‍ය විදිහට කතා කරන්නේ ඇත්තටම පොඩි උන් එක try කරලා බලන්නේ. උන් ඒක ගැන උන්ට අවබෝධයක් නැහැනේ. උන් දන්නේ නැහැ එතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා. ඔව්. ඉතින් ඒක නිසා උන්ට ඒ ගැන අධ්‍යාපනයක් දුන්නාම ඊට පස්සේ ඒගොල්ලෝ හරි පාරේ යනවනේ. අපිට ඕනේ අපේ සමාජය හරි පාරට ගන්න. අනිවාර්යයෙන්. වැරදි පාරේ යන එක නෙමෙයිනේ. ඒකෙම පැහැදිලි වෙනවනේ පසිදු. දැන් නිසි වයසට ආවහම ළමයිට මේ ලිංගික අධ්‍යාපනය කියන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා. ඔව් අනිවාර්යෙන්ම ඒක ස්ටෙප් බයි ස්ටෙප් අනිවාර්යෙන්ම උගන්වන්න ඕනේ. එතකොට තමයි ළමයි ආරක්ෂා වෙන්නේ. අනිවාර්යෙන්ම. එහෙනම් ඉතින් අපි ඉස්සරහට කටයුතු කරන්න ඕනේ අනිවාර්යෙන්ම නිසි වයසට ආවහම ළමයිට ලිංගික අධ්‍යාපනය නිසි ආකාරව ලබා දෙන්න. හරියට හරි.